ඉතින් මුදල් ආකර්ෂණයට ඔබ දැනගත යුතුම වටිනා දෙයක් තමයි අද කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන්ම මම හිතනවා ඔබගේ මේ ආකර්ෂණය කියන්නේ මුදල් ආකර්ෂණය කරගැනීමේ ජර්නි එක ඉතාමත් රසවත් වෙයි, ලස්සන වෙයි. ඉතින් මේ හිතමුකෝ දැන් අපි යම් කිසි දෙයකට හරිද යම් කිසි දෙයකට දෙයක් ඉන්වෙස්ට් කරනවා. ඒක කිසිම මසුරුකමක් නැතුව අපි යම් කිසි හොඳ දෙයකට දෙයක් ඉන්වෙස්ට් කරනවා. ඒ දේ ඉන්වෙස්ට් කරොත් ටික කාලයකදී යම් කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි කාලයකදී ඒ දේ මල් ඵල ගන්නවන්න අපිට හැකි වෙනවා. එතකොට යම් කිසි දෙයක් ඔය ඉන්වෙස්ට් කරනවා. ඒකෙන් වට අනිසන ලෙලා ගන්න හම්බ වෙනවා. හරිද? එතකොට ඇත්තටම මුදල් ආකර්ෂණය කියන්නේත් මෙන්න මේ වගේ දෙයක්. හරිද? ඒ කියන්නේ සයිකොලොජි වලින්ම ගමුකෝ අපි. ඒ කියන්නේ ළමයි අපිට අපි ගාව තියෙන දෙයක්. හරිද? අපි ගාව තියෙන ස්කිල් එකක්. හරිද? අපි සර්විස් එකකට විදියට පාවිච්චි කරොත් අපිට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගන්න ඔයා ගාව භාණ්ඩයක් තියෙනවා. හරිද? මේක ගන්න ගොඩක් අය ඉන්නවා. මොකද සේවාවක් ඒ භාණ්ඩය රටට සේවාවක්. ඉතින් ඒ භාණ්ඩය ඔයා ගාවින් ගත්තාම ඒ අයට මුදල් දෙනවා. ඊට පස්සේ ඔබට මුදල් ලැබෙනවා. ඒතකොට දැන් ගොඩක් අය හිතන් ඉන්නවා මේ මුදල් ආකර්ෂණය කරගන්නවා කියන්නේ මම එක එක ටෙක්නික් කරොත් මුදල් ආකර්ෂණය වෙනවා. එහෙම නැත්නම් මම ජර්නල් කරොත් මුදල් ආකර්ෂණය වෙනවා. නමුත් එහෙම නෙමෙයි. අපි යම් කිසි ඇක්ෂන් එකක්. ඒ කියන්නේ law of attraction. ඒ කියන්නේ එතනත් කියලා තියෙනවා අපි ඇක්ට් එකක් ගත්ත නැති වුණොත් හරිද? අපිට ඒකේ ප්‍රතිඵලයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ඒ කියන්නේ 100% ගාරන්ටි කරලා දෙයක් කියන්නම්. ඒක කරන්න. හරි. මේ දේ මම ඔබ රිස්ක් ගන්න බය වෙන්න එපා. යම් කිසි හොඳ දෙයකට ඔබට ඉන්වෙස්ට් කරන්න යම් කිසි මුදලක් තියෙනවා නම් දැන් ඒ මුදල විතරයි ඔබ ගාව ඇත්තේ. හැබැයි යම් කිසි දෙයකට ඔබට ඉන්වෙස්ට් කරන්න මුදලක් තියෙනවා නම් හරිද? ඔබට අනිවාර්යෙන් පුළුවන් මේ දේ ඉන්වෙස්ට් කරලා කවදා හරි හරිද? මේ දේ ඉන්වෙස්ට් කරලා කවදා හරි හොඳ දෙයක් ඉන්වෙස්ට් කරලා ඒක මුදල් බවට පරිවර්තනය කරගන්න. ඒ වගේ මුදල් ආකර්ෂණය කරගන්න අවශ්‍ය නම් අපි නිකන් ඔහේ ඉන්න හරිය හොඳ නැහැ. අපි යම් කිසි දෙයක් කරනවා. හරිද? හැබැයි ස්වභාවයෙන් ඔබට ස්වභාවයෙන්